ප්‍රැක්ටිස් ඉංග්ලිෂ් channel එකෙන් ඔයාලා ඉගෙන ගන්න යන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත කරන sentence patterns කීපයක්. මම සති දෙකක නිවාඩුවක් ගත කරමින් ඉන්නවා. I am having a fortnight holiday. I am having a fortnight holiday. මම සති දෙකක නිවාඩුවක් ගත කරමින් ඉන්නවා. ඒක නියමයි. කොහොමද ඒක? ඒක නියමයි. That's marvelous. How is it going? That's marvelous. How is it going? ඒක නියමයි. කොහොමද ඒක? ඒක නියමයි. How is it going? That's marvelous. How is it going? That's marvelous. කොහොමද ඒක? ඒක නියමයි. ඔයා කතා කරනවා යම් කිසි ඔයා බලපු ෆිල්ම් එකක් ගැන. ඒතර ඔයාලට කියන්න පුළුවන්. ඔයා යාළුවෙක්ට කියනවා ෆිල්ම් එකක් බැලුවා කියලා. ඒතර ඔයාගේ යාළුවා අහනවා කොහොමද ඒක? How is it going? ඔයා කියනවා ෆිල්ම් එක ගැන. That's marvelous. ඒක නියමයි. මොනවද ඔය අතන සිද්ධ වෙන්නේ? What the hell is going on there? What the hell is going on there? මොනවද ඔය අතන සිද්ධ වෙන්නේ? What the hell is going on there? වෙන කවුද ඔයත් එක්ක රෑ කෑමට එන්නේ? ඔයා කියනවා ඔයාගේ යාළුවෙකුට හරි මම එන්නම් ඔයාලා ගෙදරද රෑ කෑමට කියලා. ඒතර ඔයාගෙන් අහනවා යා වෙන කවුද ඔයත් එක්ක රෑ කෑමට එන්නේ? Who else is coming with you for dinner? වෙන කවුද ඔයත් එක්ක රෑ කෑමට එන්නේ? Who else is coming with you for dinner? වෙන කවුද ඔයත් එක්ක රෑ කෑමට එන්නේ? Who else is coming with you for dinner? ඔයා කා ගැනද කතා කරන්නේ? Whom are you talking about? Whom are you talking about? ඔයා කා ගැනද කතා කරන්නේ? Whom are you talking about? Whom are you talking about? ඔහු නිතරම කංකින්දරි ගානවා. ඔහු නිතරම කංකින්දරි ගානවා. He is ever whining. He is ever whining. ඇය බල්ලව රවට්ටමින් ඉන්නවා. ඒ කියන්නේ එයා බල්ලට ටිකක් හිරිහැර කරනවා මොනවා හරි කෑම වගේ එකක් පෙන්න බල්ලා පොඩ්ඩක් රවට්ටනවා හිරිහැර කරනවා බල්ලට. She is tantalizing the dog. 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 ඇය බල්ලව රවට්ටමින් ඉන්නවා. ළමයින් ගුරුවරයාට ඇහුම්කන් දෙනවා. Children pay heed to the teacher. Children pay heed to the teacher. Heed කියන්නේ ඇහුම්කන් දෙනවා. එතකොට ළමයින් ගුරුවරයාට ඇහුම්කන් දෙනවා. Children pay heed to the teacher. Children pay heed to the teacher. ළමයින් ගුරුවරයාට ඇහුම්කන් දෙනවා. ඔයා මේ දවල්ට කෑව විතරද? Have you just had your lunch? Have you just had your lunch? ඔයා මේ දවල්ට කෑව විතරද? Have you just had your lunch? ඔයා මේ දවල්ට කෑව විතරද? Have you just had your lunch? මේක තමයි මම එදා මෙදා තුර බලලා තියෙන හොඳම චිත්‍රපටිය. මේක තමයි මම එදා මෙදා තුර බලලා තියෙන හොඳම චිත්‍රපටිය. This is the best movie that I have ever watched. This is the best movie that I have ever watched. This is the best movie that I have ever watched. මේක තමයි මම එදා මෙදා තුර බලලා තියෙන හොඳම චිත්‍රපටිය. මම ගුරුවරයෙක් වෙච්ච දා සිට දැන් අවුරුදු 8ක් වෙනවා. It is now 8 years since I have been a teacher. මම දැන් ගුරුවරයෙක් වෙච්ච දා සිට දැන් අවුරුදු 8ක් වෙනවා. It is now 8 years since I have been a teacher. It is now 8 years since I have been a teacher. It is now 8 years since I have been a teacher.